සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම. අපි බලමු ප්ලේස් ඇප් එක පාවිච්චි කරලා ලබාගත් දත්ත භාවිතයෙන් භූමි ස්කෙච් ඇප්ලිකේෂන් එක තුළින් ඉඩම් කැබලි සිතියම් ගත කරන්නේ කොහොමද කියලා. හොඳයි. මුලින්ම අපිට සිද්ධ වෙනවා මෙන්න මේ යූසර්නේම් එක සහ පාස්වර්ඩ් එක පාවිච්චි කරලා මෙන්න මේ වෙබ් ඇප්ලිකේෂන් එක වෙත ලොග් වෙන්න. දැන් අපි ඒකට ලොග් වෙමු. මෙන්න මේ විදිහට වෙබ් ඇප්ලිකේෂන් එකට ලොග් වුණාම අපිට මෙන්න මේ ආකාරයෙන් තමයි ඉන්ටර්ෆේස් එක දර්ශනය වෙන්නේ. මුලින්ම අපි මේකේ තියෙන දේවල් හඳුනා ගමු. මෙතන add data කියන ඔප්ෂන් එක තියෙනවා. මෙතන smart editor, මෙතන measurement, මෙතන base map, මෙතන layer list. මුලින්ම අපිට කරන්න ඕනේ අපි මැනගත් දත්ත මේ ඇප්ලිකේෂන් එකට ඇතුළත් කරගන්න. ඒකට අපි පාවිච්චි කරනවා මෙන්න මෙතන තියෙන add data කියන බටන් එක. එතකොට මෙන්න මේ ආකාරයෙන් CSV, KML, shape file ආදී විදිහට ඕනෑම ක්‍රමයකට අපිට මෙතන දත්ත ඇතුළත් කරන්න පුළුවන්. මෙතෙන්දී අපි දත්ත ඇතුළත් කරන්නේ මෙන්න මේ ආකාරයට අපි කලින් ඩවුන්ලෝඩ් කරගත්ත KML එකක්. මම අන්න ඒක මෙන්න මේ විදිහට ඇතුළත් කරනවා. මෙතන මම අයගම ග්‍රාම නිලධාරී කොට්ටාසයට අදාළව තමයි ඒ දත්ත ලබා ගත්තේ. මම මෙතන අයගම කියලා ටයිප් කරලා මෙතනින් GN division තෝරලා සර්ච් කරනවා. එතකොට මෙන්න මේ විදිහට අයගම ඩිවිෂන් එක ඇතුළට යනවා. මේ තියෙන්නේ මම ඒ මැනපු ඉඩම් කැබැල්ලට අදාළ පොයින්ට් ටික තමයි මේ පෙන්වන්නේ. එතකොට දැන් මම මෙන්න මෙතන layers වලට යනවා. මේ layers වල පෙන්නනවා දැනට ඔන් වෙලා තියෙන මෙන්න මේ layers. භූමි sketch මේ layer එක මේකේ අපි මුකුත් තාම ඇඳලා නැහැ. මෙතන භූමි sketch test layer එක මේක ක්ලික් කරාම මේ වෙනකොට මෙතන ඇඳලා තියෙන ඉඩම් කැබලි විස්තර අපිට පෙන්නනවා. මේක ඔෆ් කරාම ඒක අයින් වෙනවා. මේ වෙලාවේ මේ GND ග්‍රාම නිලධාරී ඩිවිෂන් එකේ ඉන්ෆර්මේෂන් එක මම දැන් ඔෆ් කරගන්නවා පැහැදිලිව වටේ පේන්න ඕන හින්දා. මේ තියෙන මම දාගත්ත පොයින්ට් ලේයර් එක මේක ඔන් ඔෆ් කරනකොට ඔයාලට පේනවා. මේ මම ක්ෂේත්‍රයේදී ප්ලේස් ඇප් එක පාවිච්චි කරලා ගත්ත data set එක. ඒ ආකාරයෙන් මෙතන layers තියෙනවා. මේ layers අවශ්‍ය විදිහට අපිට on add කරගන්න, off කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේ ගත්ත මේ data ටික පාවිච්චි කරලා කොහොමද අපි දත්තය ඇතුළත් කරන්න කියලා. මම මෙතනින් මේ layer list එක off කරගන්නවා. දැන් මේ smart editor කියන tab එක on කරනවා. මෙතන භූමි sketch test කියලා පොඩි icon එකක් පෙන්වනවා. මේක උඩ කවරයක් ක්ලික් කරගන්න.
දැන් මෙන්න මේ විදිහට මවුස් එකේ කර්සර් එක වෙනස් වෙනවා ඔයාලට පේනවා. එතකොට පුළුවන් අපිට මෙන්න මේ පොයින්ට් එකේ ඉඳලා එකපාරක් ක්ලික් කරලා තව පාරක් ක්ලික් කරලා තව පාරක් ක්ලික් කරලා මෙන්න මේ විදිහට අන්තිම පාර ඩබල් ක්ලික් කරාම අපිට ඒ ගත්ත පොයින්ට් එකට අදාළව ඉඩම ඇඳ ගන්න. ඒ වගේ මේ පැත්තෙන් පෙන්නනවා මේකට දාන්න ඕන විස්තර මොනවද කියලා. අපි මේ ඉඩමට ගන්න ඇසෙස්මන්ට් නම්බර් එක මම දල වශයෙන් මෙහෙම එකක් දාන්න සෙන්සස් නම්බර් එක. මේකේ ක්ලේමන්ට් කැටගරි එක මොකක්ද? රජයේද ප්‍රයිවට්ද නැත්නම් not known ද ආදි වශයෙන් මම මෙතන ස්ටේට් කියලා සිලෙක්ට් කරනවා. ඒ වගේම මේක මොකක්ද? පර්මිට් එකක්ද? ලීස් එකක්ද? ග්‍රාන්ට් එකක්ද? වෙස්ට් එකක්ද? මේ ආදි වශයෙන් තියෙන විස්තර වලින් එකක් සිලෙක්ට් කරනවා. මම දැනට පර්මිට් කියලා දාන්නම්. ක්ලේමන්ට් නමක් අපි දන්න ක්ලේමන්ට්ගේ නම ඒක මොකක්ද කියලා ටයිප් කරන්න. මම දාන්නම් කරුණාරත්න කියලා. ක්ලේමන්ට්ගේ NIC නම්බර් එක මම දාන්නම් මේ ආකාරයෙන්. මෙතන ඩිස්ට්‍රික්ට් එක ඔටෝ සිලෙක්ට් වෙලා තියෙනවා. අපි අඳපු එකට අදාළව ඩිවිෂන් එක අයගම කියලා ඇවිල්ලා තියෙනවා. මේකට අදාළ එක්ස්ටෙන්ට් එක අපිට එක්ස්ටෙන්ට් එකක් අරගෙන මෙතනට දාන්නත් පුළුවන්. මේ විදිහට කොච්චරක් තියනවද කියලා අක්කර කොච්චරක් තියනවද කියලා අපිට බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ ඉඩම වටේ ඇඳලා මෙතන ඩබල් ක්ලික් කරාම මෙතන පේනවා 0.67යි කියලා. මේක ක්ලියර් කරාම මෙතනින් මෙෂර්මන්ට් එකෙන් අයින් වෙලා මෙන්න මේක උඩ මේ ස්මාර්ට් එඩ් එකට නැවත ආවහම 0.67ක් අපිට පෙන්නනවා එක්ස්ටෙන්ට් එක අක්කර. මම මෙතන දානවා අක්කර 0.67යි කියලා. මේ විදිහට එක්ස්ටෙන්ට් එක දාන්න පුළුවන්. මෙතන ලෑන්ඩ් ID එකක් දාන්න පුළුවන්. ලෑන්ඩ් නේම් එක මම දැන්ට වත්ත කියලා දාන්න. ලොකේෂන් ID එක ඔටෝමැටික් ගන්නවා. මෙතන මේක පාරක්ද ජල මෞලාශ්‍රයක්ද නැත්නම් අදද කියලා තෝරන්න ඕනේ. මම මෙතන අද කියලා දාලා මෙතනින් තෝරනවා මේක දෙනියක් කියලා. තව රිමාක්ස් යටතේ ඔබට අවශ්‍ය නම් දුරකථන අංකයක් ඇතුළත් කරන්න. ඒ වගේම මේ ඉඩමට රජයේ ප්ලෑන් එකක් තියෙනවා නම් සර්වේ ඩිපාර්ට්මන්ට් කැදස්තර සිතියමක් තියෙනවා නම් CM 620යි 345 බ්ලොක් 2 ආදී විදිහට මම දාන්නම්. තියෙනවා නම් දාන්න පුළුවන්, නැත්නම් දාන්න ඕනේ නැහැ. මෙන්න මේ විස්තර ටික ඇතුළත් කරලා අපිට පුළුවන් මේ ලොට් එක සේව් කරන්න. දැන් මෙන්න මේ විදිහට මම දාපු ඒ අංකය සෙන්සස් නම්බර් එක 1 වෙන විදිහට තත්ත්වයක් ඇතුළත් වුණා. මෙන්න මේ විදිහට තමයි අපි දත්තයක් ඇතුළත් කරන්නේ. දැන් මේ ඇතුළත් කරපු ඉඩමට අදාළව යම්කිසි වෙනස්කමක් කරන්න ඕන නම් නැවතත් අපිට පුළුවන් මේ ස්මාර්ට් එඩිටර් එක ක්ලික් කරලා මෙන්න මේ ඉඩම උඩ ක්ලික් කරන්න. එතකොට නැවත මේ අපේ එකට අදාළ විස්තර ටික පෙන්නනවා. ඒකේ යටටම ගියාම මෙතන තියෙනවා edit geometry කියලා. edit geometry කියන එකට ටික් එක දැම්මම මේ ඉඩමේ හැඩය නැවත වෙනස් කර ගැනීමක් කරගන්න ඕන නම් මෙන්න මේ ඩොට් එක ඇදලා අපිට පුළුවන් මේකේ geometry එක වෙනස් කරන්න. කරලා අපිට ඕනනම් මෙන්න මෙතන save කරන්න පුළුවන් නැවත වතාවක්. එතකොට ඉඩමේ geometry එක වෙනස් වෙනවා. මේකට අදාළව විස්තරවල වෙනස්කමක් කරගන්න ඕන නම් නැවත වතාවක් ක්ලික් කරලා මේ land id කියන තැන අපිට උනන් land id එක 10 කරන්න ඕන නම් මම 10 කළා. එතකොට ඒක ඇඩ් කරගන්න පුළුවන්. හරි.
දැන් අපිට පුළුවන් මේකෙන් මම ක්ලෝස් වෙන්නම් මේ ලේයර් ටැබ් එකට ගියාම මේ ඇඳලා තියෙන්නේ දැන් භූමි ස්කෙච් ටෙස්ට් කියන ලේයර් එක. මේ ඔයාලට පේනවා මම මේකට ටික් එක දානකොට එනවා අයින් කරාම අයින් වෙනවා. මේක තියෙන මේ ට්‍රාන්ස්පරන්සි එක මේ ඩොට් තුන උඩ ක්ලික් කරලා මෙතන තියෙන ට්‍රාන්ස්පරන්සි එකෙන් අපිට මේකේ පේන ප්‍රමාණය අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ ගොඩක් තව දේවල් තියෙනවා දැනට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ඩොට් තුන උඩ තියෙන එක ක්ලික් කරාම අපිට වෙනස්කම් සිදු කරන්න පුළුවන්. මම මෙතනින් ක්ලෝස් කරගන්නවා. ඒ වගේම නැවතත් මම ලේයර් ටැබ් එකට ගියොත් මේ අපි මැනපු පරණ ලේයර්ස් ටික පරණ ඇතුළත් කරපු ඉඩම් විස්තර ටික මෙතන පේනවා. මම ගත්ත පොයින්ට් ටික තියෙන ලේයර් එක මට ඔෆ් කරගන්න ඕන නම් මෙතනින් ඒක ඔෆ් කරගන්නත් පුළුවන්. ඒ වගේම අපිට මේ කරලා තියෙන ඒවා විස්තර බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන් නැවත වතාවක් වෙනත් ඒවත් බැලිය හැකි මෙතන මෙන්න මේ ආකාරයෙන් මේ තියෙන්නේ එහෙම ඇඳලා තියෙන ඉඩම් වලට අදාළ විස්තර. තව දෙයක් කියන්න ඕනේ දැන් මේ ඇජයින්මන්ට් ලොට් එකකට අදාළව මේ වෙලාවේදී අපි ඉඩමක් හඳුනා ගත්තොත් අපිට මෙතනම ඒක ස්කෙච් කරන්න පුළුවන්. අපි හිතමු මෙන්න මේ ටික අපි පොළවේදී හඳුනා ගත්තා කියලා. එහෙම වුණොත් අපිට මෙන්න මේ විදිහට ස්මාර්ට් එඩිට් එක පාවිච්චි කරලා මෙන්න මේ ඇජයින්මන්ට් මෙන්න මේ ලොට් එක නැවත ඇඳ ගන්න පුළුවන්. ඒකෙදි හැබැයි මේ ගැප්ස් නැති වෙන විදිහට ඇඳ ගන්න ඕන නිසා එතන control ඔයාගේ කම්පියුටර් එකේ control බටන් එක ඔබාගෙන එතකොට මෙන්න මෙතන ලං කරනකොට ධන ලකුණක් වගේ එකක් පේනවා. මේවට පේනවා ඇති. අන්න එතෙන්ට ක්ලික් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආකාරයට ඇඳගෙන ගිහිල්ලා ආයි මෙන්න මේ මුල්ලේදී control එක ඔබාගෙන mouse එක ක්ලික් කරොත් මේ මුළු ටික ඇඩ් වෙනවා. අවසාන වශයෙන් ඩබල් ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ ලොට් එකත් මේ විදිහට ඇඳෙනවා. අපිට ඒකට අවශ්‍ය විස්තර ටිකත් මෙතනම මේ විදිහට මම සාමාන්‍ය වෙනස් විස්තර ටිකක් දාන්නම්. අපිට දාන්න පුළුවන්. මෙන්න මේ විදිහට තෝරලා අපිට සේව් කරන්න පුළුවන්. හොඳයි මේක නැවත වතාවක් එඩිට් කිරීමක් කර ගැනීමක් කරමු. හොඳයි දැන් මෙන්න ඉඩමේ විස්තර ටික ඇතුළත් කරා. මෙන්න මේ ටික තමයි ඔයාලගෙනුත් බලාපොරොත්තු වෙන්නේ ඇතුළත් කරගන්න. දැන් අපිට පුළුවන් අපි විසින් ඇතුළත් කරපු දත්ත මොනවද කියලා බලන්න. මෙන්න මෙතන ඊතලයක් තියෙනවා. මේක උඩ ක්ලික් කරාම අපිට පේනවා මම දැනට ලෑන්ඩ් දෙකක් ඇතුළත් කරා. මේ ලෑන්ඩ් දෙකට අදාළව තියෙන විස්තර තමයි මේ පෙන්වන්නේ. එතකොට
මේක මෙන්න මෙහාට කෙළවරට ආවම මෙන්න මෙතන ටිකක් ඩබල් ක්ලික් කරොත් පාට වෙනස් වෙලා ඔයාට ඒ ලොට් එක පෙන්නනවා මේ. ඒ වගේම මේක ස්ක්‍රෝල් කරාම මේක නැවතත් ඔන්න ඔය විදිහට ස්ක්‍රෝල් කරලා මේ අංක 1 කියන එක උඩ ඩබල් ක්ලික් කරාම මේ අදාළ ලොට් එක තියෙන තැනටම අරගෙන යනවා. එතකොට අපිට මේ ලොට් එක හොයාගෙන ඒ ලොට් එකේ එඩිට් කරන්න ඕනේ නම් එඩිට් කරන්න නැවතත් පුළුවන්. ඔන්න ඔය ටික තමයි මේ භූමි ස්කෙච් ඇප්ලිකේෂන් එකෙන් සිදු කරන්නේ. මට පැහැදිලි කරන්න අවශ්‍ය වුණේ මෙන්න මේ තොරතුරු ඇතුළත් කරන්නේ කොහොමද කියලා. මෙතෙන් සිට ඔබට ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. මේ ප්‍රසන්ටේෂන් එකට සවන් දුන්නු ඔබට බොහොමත්ම ස්තුතියි.